හරි අපි පාඩම් කරන්න පටන් ගන්නේ කොහොමද? මොනවද පාඩම් කරන්නේ? උදේට නැගිට්ටාම නිකන් ඔළුව කරකවලා තැරියා වගේ. ඇයි? මොනවද කරන්න කියලා හිතාගන්න බෑ. හරි. එහෙම 아무තු ස්ට්‍රෙස් එකක් තියෙනවා. මාර රිලැක්ස් උදේ නැගිටිද්දි. හරි එලාම් එක තියලා හරි. මේ අපේ මානසික තෘප්තිය සෑහෙන ලොකු තැනකට එනවා. ඒ විදිහට වැඩ කරන්න පටන් ගත්තාම. හරි. දැන් විභාගේ ලඟ වෙද්දී පොඩි ප්‍රෙෂර් එකක්, පොඩි ස්ට්‍රෙස් එකක් එනවා පුතේ. හරිද? ඒක ඔයාට විතරක් නෙමේ A level ලියන හැම දරුවෙක්ටම බහුතරයක් 80%ක් දරුවන්ට තියෙනවා සහ මටත් A level කාලේ ওই ස්ට්‍රෙස් එක ඔය විදිහටම තිබ්බා. හරි. ඒකට හිතන්නකෝ දැන් කොහොමද කියලා. හරි. අපි පාඩම් කරන්න පටන් ගන්නේ කොහොමද? මොනවද පාඩම් කරන්නේ? උදේට නැගිට්ටාම නිකන් ඔළුව කරකවලා තැරියා වගේ. ඇයි? මොනවද කරන්න කියලා හිතාගන්න බෑ. හරි. එහෙම 아무තු ස්ට්‍රෙස් එකක් තියෙනවා. හරි. එහෙම ස්ට්‍රෙස් වෙන්නත් එපා. එහෙම උනාට පස්සේ ඔයගොල්ලෝ කරන්නේ අර අනවශ්‍ය වැඩ ටිකක් කරලා කාලේ නාස්ති කරගන්නවා. බොරු වැඩ ටිකක් කරලා කාලේ නාස්ති කරගන්නවා. කාලේ නාස්ති කරගෙන ඊට පස්සේ රෑ පසුතැවෙනවා මංගල දවසේ මුකුත් වැඩක් කරේ නෑ නේද? හරි. මට මුකුත් කරගන්න බැරි වුණා. කාලේ නාස්ති වුණා. අන්න ඒ විදිහට එදා රෑට ඔයගොල්ලෝ පසුතැවෙනවා. හරි. ඉතින් එහෙම නොවෙන්න මම මුලින්ම චූටි ප්ලෑන් එකක් හදලා දෙන්නම් පුතේ මේ සතියේ වැඩ කරන්න. එතකොට දැන් මෙහෙමයි. හරි. ඔයගොල්ලෝ නිදා ගන්න වෙලාව මුලින්ම හදා ගන්න ඕනේ පුතේ. හරි. ඔයාලගේ නිදි චක්‍රය පිළිවෙලට හදා ගන්න ඕනේ. ඔයා නිදා ගනිද්දී රෑ 12 වෙද්දි නිදා ගන්න පුළුවන් නම් හොඳයි. පැහැදිලිද? රෑ 12 වෙද්දි නිදා ගන්න. රෑ 12 පහු වෙනකන් නැගිටගෙන ඉන්න බා. මොකද ඔයාගේ ශරීර සෞඛ්‍යය ගැන හිතන්න ඕනේ. අපි මේ අවසාන මාස තුන ඇතුලේ ශරීර සෞඛ්‍යය ගැන හිතන්නත් ඕනේ. පාඩම් කරන විදිහ ගැන හිතන්නත් ඕනේ. කැම කන දේවල් ගැන හිතන්නත් ඕනේ. මේ ඔක්කොම ටික හරියට අපි බැලන්ස් කරගන්න ඕනේ. තේරුණාද? එතකොට රෑ 12ට නිදා ගන්න. හරි. ඔයාලට 12ට නිදා ගන්න කියනම 12ට නිින්ද යන්නේ නැහැ නේ. හරි. ෆෝන් එක බලුවන් නම් කාමරෙන් එළියට ගිහලා නිදා ගන්න. එතකොට මාර රිලැක්ස් වෙන්නේ නැගිටින්න. හරි. එලාම් එක තියලා හරි අම්මට හරි තාත්තා හරි කියලා හරි නැගිටින්න. එතකොට අර ඔයාට අමුතු ඒක රිලැක්ස් එකක් දැනේ සතියක් විතර යද්දි. හරි ෆෝන් එක ළඟ තියාගෙන නිදා ගන්න එපා. එහෙම හිතපල්ලකෝ. රයිට්. ඔයා 12 මාරට නිදා ගන්න. 12ට නිදා ගන්න 12 මාරට නිින්ද යනවා. හරි. 1 මාර 2 මාර 3 මාර 4 මාර 5 මාර. පැය 5ක් නිදියන්න. ඊට කලින් නැගිටින්න ඕනේ නැහැ. ඊට වඩා නිදි මරන්නත් එපා. හරි. පැය 5ක් නිදියන්න පුළුවන් නම් 5 මාර 6 ඇතුළත ඇහැරෙන්න. දැන් සමහරු කෙනා උදේ ඇහැරෙන්නේ නැහැ කියලා. හරි. ඒක ඔයාගේ ප්‍රශ්නයක්. හරි. කොහොම හරි ඇහැරෙන්න. හරි. ඔයා කොහොම හරි කට්ටක් කාලා එක දවසක් දවස් දෙකක් දවස් තුනක් ඇහැරුණොත් පුතේ එතනින් පස්සේ දිගටම ඔයාට උදේ ඇහැරෙනවා. පැහැදිලි දැන් හිතපන් උදේ ට්‍රිප් එකක් යනවා වගේ තිබ්බා කියලා. ඔබලා නැගිටින්නේ නැද්ද පාන්දර දෙකට නේ එකට හරි. නැගිටිනවා. හරි. ඔය කම්මැලිකම තියෙන්නේ. පැහැදිලි නේද? හරි. මේක කරා කියලා අර කෙටි කාලින ප්‍රතිලාභයක් නැහැ නේ. චූටි ෆන් එකක් නැහැ නේ ඊට දවසේ. නැගිට්ටා කියලා පාඩම් කරා කියලා. ඒක දිගු කාලින ෆන් එකක් තියෙන්නේ. හරි. ඉතින් ඒ හින්දා මේ උදේ නැගිටින්න 5 මාරට. 5 මාර 6 ඇතුළේ නැගිටිනවා. දැන් ගොඩක් අය සෙන්සර් වලදී හැම ක්ලාසස් නැහැ නේ දැන් 25 වුන්ට. හරි. ක්ලාසස් නැහැ. ඉතින් ගෙදර ඉන්නේ පාඩම් කරනවා මේ දවස්වල. ඉතින් එහෙම වෙලාව නාස්ති කරගන්න නැතිව වෙලාව නාස්ති කරලා ක්ලාසස් වලට යන්නත් එපා. වෙනවත්ලා දාන්න ගෙදර ඉඳලා තනියම වැඩ කරන්න. හරි. එතකොට උදේ නැගිටිනවා 5 මාරට. හරිද? මම ටයිම් ටේබල් එක දෙන්නම්. මේ ෂෙඩියුල් එක හදාගන්න විදිහ කියලා දෙන්නේ. උදේ 5 මාරට නැගිටලා හරි 6 වෙද්දි මූණ හොදගෙන කොල්ල නම් නාලා හරි පාඩම් කරන්න පටන් ගන්න. පාඩම් කරන්න කලින් කාමරේ යස් කරන්න. කිලු ඉදිරි එක තැනකට දාන්න. පොත් මේස යස් කරන්න. හරි. අනුන් කුරක් පත්තු කරන්න කාමරේ. හරි. පුළුවන් නම් තමන්ගේ ආගම අදහන්න බුදුන් වදින්න. හරි. වැඳලා වගේ ජේසුස් වැඳලා කතෝලික දරුවෝ පාඩම් කරන්න පටන් ගන්න. එතකොට මාර තෘප්තියක් තියෙන පුතේ. හරි. මේ එහෙම වැඳලා කියලා අපිට මේ මොන හරි හම්බ වෙනවද නැද්ද කියන මම දන්නේ නැහැ. හැබැයි අපේ මානසික තෘප්තිය සෑහෙන ලොකු තැනකට එනවා. ඒ විදිහට වැඩ කරන්න පටන් ගත්තා. හරි. ඒ විදිහට පටන් ගන්න. හරි. උදේ 6ට ඔයා පොත් මේසෙට එනවා. ඒතර අම්මා තේ එක හදලා දෙයි. නැත්නම් ඔයාම හදාගන්න. හරි. තාත්තා බලාගෙන වගේ බාරකාරයක් හරි ආච්චි හරි සීයා හරි හදලා දෙයි. ඉතින් එතකොට උදේ 6 ඉඳලා 8 වෙනකන් ඔයා පැය ටිකක් පාඩම් කරනවා පුතේ. හරි ඒක මොන ගමන් හරි වීඩියෝ එකක් බලලා ඒකේ නෝට් එක ලියනවා. ඒක පේපර් ඩිස්කෂන් එකක් බලනවා. හරි එතකොට ඔය පැය දෙකේදී දැන් ඔයා 12 ඉඳලා 2 වෙනකන් පාන්දර හැරගෙන පාඩම් කරනවා කියලා හිතන්න. උදේ 8ට නැගිටිනවා ඊට පස්සේ. මේකේ කමෙන්ට් එකකුත් දාලා තියෙනවා. දැන් එහෙම උන්ට වෙන්නේ 8ට නැගිට්ටට පස්සේ 8 ඉඳලා 10 විතර වෙනකන් එන මස්තයක් ගහනවා. මුකුත් වැඩක් කරන්න බෑ. හරියට සුන් ආයෙ පාඩම් කරන්න පටන් ගන්නේ 10 හමාරට 11 විතර. ඊට උදේ වරුවම නාස්ති වෙලා. දැන් මම කියන ෂෙඩියුල් එකට හුරු වුණොත් පුතේ ඔයාට අර සාමාන්‍යයෙන් ඔය උදේ 6-8 වෙලාවේ වගේ පාඩම් කරන්න පුළුවන් කියන්නේ වෙන වෙලාවක ඔයා පැය 4ක් වැඩ කරලා ඔලුවට දාගන්න ටික ඔයාට පැය දෙකකින් ඔය වෙලාව විතර ඔලුවට දාගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට උදේ 6-8 ටයිම් එකේ පාඩම් කරන්න. හරි. මොන හරි ගණන් හදන්න තියරි කොටස් පාඩම් කරන්න. ඒකට වෙලාව තියාගන්න. ඊට පස්සේ උදේ 8ට 8:00ට කෑම කන්න. එතකම් පාඩම් කරන්න. කෑම කාලා ආයෙත් 10-11 වෙනකම් පාඩම් කරන්න. ඒ වෙලාවේ පේපර් ඩිස්කෂන් එකක් බලලා පේපර් එකක් කරලා එහෙම ෂෙඩියුල් එක හදාගන්න. හරි. ඊට පස්සේ 12:00ට දවල් කෑම එක කන්න කාලා පාඩම් කරන්න හවස් වෙනකම්. ඊට පස්සේ හවස පුළුවන් නම් 4:00 5 වෙද්දි නාලා ඇඟ හොදගෙන වොෂ් දාගෙන හරිද? ඒක 6 වුණත් කමන්නේ. 6-7 වෙලා වුණත් කමන්නේ. අම්මට හරි තාත්තට හරි ගෙදර කාට හරි කියලා දැන් ඔයාගේ ගෙදර කෑම කන්න වාරය 9ට නම් ඒක චුට්ටක් වෙනස් කරන්න පුතේ. හරි. ඔයා ටිකක් කලින් කෑම කන්න පුරුදු වෙන්න. හරි මේ ටයිම් ටේබල් එක හදාගත්තොත් මාර විදිහට වෙලාව ඉතුරු වෙනවා. හරි ඔයාලා දැන් වැඩ කරනවා වගේ තව පැය 3-4ක් එකතු කරගෙන ඔයාලට වැඩ කරන්න පුළුවන්. අර අපතේ යන කාලේ අයින් වෙනවා. හරි. මොකද මේකේ අපිට ගේම් එකේ තියෙන දැන් ටයිම් මැනේජ්මන්ට් එකත් එක්ක. හරි කාල කළමනාකරණයත් එක්ක අපි අද දවසේ අදාළ දවසේ කරන වැඩ ටික පළදායිව කරනවද නැද්ද කියන එකත් එක්ක තමයි දැන් චැලෙන්ජ් එක තියෙන්නේ. පැහැදිලිද? එතකොට පුළුවන් නම් 6:00 වෙද්දි රාත්‍රී ආහාරය ගන්න. අරගත්තට පස්සේ ලොකු අවුලක් නැහැ. ඔයාට එක දිගට 12 වෙනකම් වැඩ කරන්න පුළුවන්. හරි 10ට විතර තේ එකක් බොන්න මොනවා හරි හැමදාම තේ බොන්නත් එපා. මොනවා හරි වාඩි උත්තේජනයක් කියන දෙයක් කරන්න. මොනවා හරි බිස්කට් එකක් කන්න. ඒ වගේ පොඩි දෙයක් 10ට විතර කන්න. හරි. එතකොට මේ ටයිම් එක හදාගන්න විදිහ මුලින් මම කතා කරන්නේ ඊගාවට ටයිම් ටේබල් එකක් දෙනවා. ඊගාවට ෂෙඩියුල් එකක් දෙනවා. එහෙම යනවා වැඩි. හරි. රයිට්. එතකොට දැන් හරි. ඔයාට අර රෑ 10ට 9:00ට 10ට කෑම කාපු සම්පූර්ණ 11 12 වෙනි නිදි මතයි. ඒ කියන්නේ මේ වෙලාවෙම නිදි මතයි. හරි. එතකොට රෑට පාඩම් කරන්න ආය අමාරුයි. 9:00 10ට. ඒතකොට ඒ වෙලාව අපිට යනවා. හරි. ඒ හින්දා ඔයා අර වෙලාවට කාලා රෑ ඊට පස්සේ දැන් ඔයා 6:00 7 ඇතුලේ කෑම කෑවා කියලා හිතන්න. ඒතකොට 7 ඉඳලා 12 වෙනකම් පැය 4ක් විතර වැඩ කරනවා. හරි. ඊගාවට ඔයා මම කිව්ව විදිහට උදේ 6 වෙනි පාඩම් කරන්න පොත් මේසට ආව නම් 6:00ට එතන පැය දෙකක් වැඩ කරලා. ඒතකොට එතන රෑ පැය ඔයා 7 ඉඳලා 12 වෙනකම් 8 9 10 11 12 පැය 5යි
හරි ඊට පස්සේ උදේ පැය 2යි පැය 7ක් දැන් ඔන්න ඒ උදේ වරුව සහ රාත්‍රී වෙලාවෙන් විතරක් ඔයා පැය 7ක් වැඩ කරලා. පැහැදිලිද? එතනම පැය 7යි. තේරුණාද? පැය 7යි. හරි ඊගාවට ගත්තාම උදේ 8:00 වෙනකන් කෑම කාලා හරි ආය 8:45ට පටන් ගන්න. 9:45 10:45 11:45 12:45 එතන පැය 4ක් තියෙනවා. හරි එතන පැය 4යි 12:45ට ගන්න. 1:00ට ආය පටන් ගන්න. හරි. ඉතින් 2:00 3:00 4:00 5:00 හරි 5:00 එතන 5:00 වෙනකන් එතනත් තව පැය 4ක් තියෙනවා. හරි. එතකොට පුතේ ඔක්කොම පැය තියෙනවා මෙතන ගත්තොත් 15ක්. හරි. මෙන්න මේ ෂෙඩියුල් එකේ පැය 15ක් වැඩ කරගන්න. හරි. පැය 15ක් වැඩ කරගන්න දවසට. ඒ ඇති. මේ පැය 15 වෙන් පැය 5ක් ඔයා වෙන් කරගන්න එක සබ්ජෙක්ට් එකකට. හරි. එක පැය 5ක් වෙන් කරගන්නවා. එක සබ්ජෙක්ට් එකකට තව පැය 5ක් වෙන් කරගන්නවා තව සබ්ජෙක්ට් එකකට. හරි. ඊටු පැය 5 නෙත් සබ්ජෙක්ට් එකකට එහෙම වෙන් කරගන්න. දැන් එක දවසක හිතන්නකො එක සබ්ජෙක්ට් එකක් විතරයි වාඩ කරගන්න පුළුවන් උනේ කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊගව දවසේ අනිත් සබ්ජෙක්ට් එක කරන්න. හරිද? එහෙම අද මට එකක් විතරක් කරන්න උනේ. එහෙම කියලා අර ඔළුව අවුල් කරගන්න එපා ඒකත් එක්ක. හරි. අනිත් සබ්ජෙක්ට් එක කරන්න බහුවදා. පැහැදිලිද? ඉතින් මේ විදිහට ටයිම් ෂෙඩියුල් එක හදාගන්න අංක එක. මොකද විභාග ඉතිහාසය ගත්තොත් විභාගයේ ප්‍රතිඵල වලට ගිහින් තියෙන ගොඩක් වෙලාවට හරියට කාල කළමනාකරණය කරපු ළමයි. හරි හරියට ටයිම් මැනේජ්මන්ට් කරපු ළමයි තමයි හොඳ රිසල්ට්ස් වලට ගිහින් තියෙන්නේ. හරි. දැන් ওই විදිහට තමන්ගේ දෛනික වැඩ සැලැස්ම හදා ගන්නවා නම් හොඳයි කියලා මම යෝජනා කරනවා. දැනට ඔයාලා ඊට වඩා හොඳ සැලැස්මක වැඩ කරනවා. ඒ සැලැස්මෙන් වැඩ කරගෙන යන්න. දැන් මම මේ කිව්වර මුකුත් කරන්නේ නැතුව පිස්සු ගෙරේ උන්ට දැන් මෙච්චර කල් වැඩ කරේ නැහැ. හරි. ඒ ගැන දැන් හිතන්න එපා. මෙතන අද ඉඳලා පටන් ගත්තොත් පුතේ අද ඉඳලා වැඩ කරොත් තවම අපිට ඒ එකට යන්න පුළුවන්. මොකද තව දවස් 100කට වැඩි ගාණක් අපිට තියෙනවා විභාගෙට. හරි. එක දවසක එක ලකුණක් එකතු කරගත්තොත් එක පේපර් එක ඔයාලට ලකුණු 100ක් ගත්ත හැකි. හරි. ඉතින් ලකුණු 100ක් ගන්න ඕනේ නැහැ නේ අපි එකක් ගන්න. හරි. 75යි ගන්න තියෙන. ඉතින් ඒ නිසා තවම හරි. ඔයාට ඒකක් දක්වා යන්න පුළුවන්.